කැරට් වලින් රස කෑමක් හදන්න කැමතිද? එහෙමනම් ගෙදර ඉන්න ඔයාලගේ පුංචි පැටියටත් උදේවරුවට වගේම ස්නැක් එකකට ගැලපෙන කැරට් වලින් හදපු කෑමක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේකට මට අවශ්‍ය වුණා බිත්තරයක්, කැරට් අලයක් වගේම ක්‍රීම් චීස් ටිකක් සහ පාන් පිටි ටිකක්. මේ අමුද්‍රව්‍ය හතර තමයි මට මේ කෑමකට අවශ්‍ය වුණේ. ඉතින් අපි ගත්ත කැරට් අලේ මේ විදිහට හොඳට චූටියට ග්‍රේට් කරගන්න ඕනේ. ඉතින් ග්‍රේට් කරලා ඉවර වෙච්ච මේ අපේ කැරට් ටිකට ලුණු කුඩු ටිකක් වගේම ගම්බිරිස් කුඩු ටිකක් අපේ රසට අනුව එකතු කරගන්න ඕනේ. පුංචි බබෙක්ට නම් හදන්නේ ගොඩක් ගම්බිරිස් කුඩු දාන්න එපා. ඉතින් ලොකු කෙනෙක්ට හදනවා නම් ඔයාලට මේකට ලූණු, කරපිංචා, මිරිස්, ඒ වගේම කෑලි මිරිස් උනත් එකතු කරගන්න පුළුවන්. ඉතින් පුංචි බබෙක්ට හින්දා ඔන්න ඔයාලට සර අඩුවෙන් තමයි මේක හදාගන්න ඕනේ. ඉතින් මම මේකට එකතු කරගත්ත පාන් පිටි ටිකක්. ඊට පස්සේ මේ එකතු කරගත්ත හැම දෙයක්ම අපි හොඳට මික්ස් කරගන්න ඕනේ. හරි. ඉතින් මගේ මේ channel එකේ ඕන මම recipes ගොඩක් දානවා. ඔයාලත් පුංචි බබාලට ගැලපෙන meal plans බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට පුළුවන් අපේ videos save කරගන්න. වගේම අවශ්‍යයි කියලා හිතන කෙනෙක් එක්ක share කරගන්න. ඉතින් ඔන්න හදපු මික්ස් එකට අපි දැන් එකතු කරා බිත්තරයක්. දරුවන්ට පෝෂණය වැඩි වෙන්න වගේම අපිට මේ ටෙක්ස්චර් එක හොඳට එන්න අපිට මේ බිත්තරේ ගොඩක් උපකාරී වෙනවා. ඉතින් ඔන්න අපිට බිත්තර කවන්න අමාරුනේ පුංචි බබාලට. එයාලා සමහර වෙලාවට කන්නේ නැහනේ. ඉතින් මේ වගේ දෙයක් එක්ක මික්ස් කරලා දෙද්දී අපිට ලේසියෙන්ම බිත්තර දරුවන්ට කවා ගන්න පුළුවන්. මගේ බබාගේ ડોක්ටර් කියලා තියෙන්නේ එයාගේ කෑමට අනිවාර්යෙන් දවසකට බිත්තරයක් එකතු කරන්න කියලා. මොකද අවශ්‍ය පෝෂක පදාර්ථ හැම දෙයක්ම බිත්තර වල තියෙනවා. ඉතින් මෙන්න මේ තමයි බබාගේ කෑම එකට මම එකතු කරන ක්‍රීම් චීස් එක. ඔයාලට කැමති නම් අපි හරහා මේ චීස් එක මෙලදී ගන්නත් පුළුවන්. අපි කටා වලින් තමයි මේ චීස් ගෙන්නන්නේ. ඉතින් මේ ක්‍රීම් චීස් එක හින්දා අපි මේ හදන කෑම එකේ රස තවත් වැඩි වෙනවා. ඉතින් ඔන්න ඔයාලටත් කැමති නම් මේ වගේ කෑම ගෙන්න ගන්න ඔයාලට පුළුවන් අපේ quality hub කියන page එක follow කරගෙන යන්න. ඉතින් මේ හදාගත්ත කෑම එකට මම බබාගේ ෆෝමියුලා එකනොත් චුට්ටක් එකතු කරා. මොකද එතකොට අපිට පොඩ්ඩක් මේක තවත් දියාරු ගතියට හදාගන්න පුළුවන් හින්දා. මෙන්න මේ විදිහට තමයි මට අවශ්‍ය ටෙක්ස්චර් එක තිබ්බේ. ඉතින් ඔන්න ඒ විදිහට හදාගත්ත කෑම එක තමයි මම දැන් බබාට දෙන්න යන්නේ. ඉතින් අපි පෑන් එකක් අරගෙන ඒකට පොල් තෙල් චුට්ටක් දාලා ඒ ටික හොඳට බැදෙනකොට මම මේ අපි හදාගත්ත මික්ස් එක පොඩ ගෑරප්පුවෙන් මේ විදිහට එකතු කරා. ඉතින් මේ අපි හදාගන්න කෑම එක අනිවාර්යයෙන්ම අඩු ගින්දරේ තමයි මේ විදිහට බෙද ගන්න ඕනේ. ඉතින් මේ කෑම එක ඇත්තරම මාස 8 ඉඳන් පුංචි දරුවෙක්ට උනත් දෙන්න පුළුවන්. මොකද අතින් අල්ලන් කන්න පුළුවන් කාලේ වුණාම එයාලට මේ වගේ කෑමක් හදලා තීරු කපලා එයාලට අතින් අල්ලන් කන්න පුළුවන් ෆින්ගර් ෆුඩ් එකක් විදිහට උනත් දෙන්න පුළුවන්. ඒ වගේම තමයි කියාර බබා බත් කන්න ආස නැති බබෙක්. ඉතින් එයාට ඔය එළවලු වලින් ලැබෙන පෝෂක පදාර්ථ එහෙම නැත්නම් ගුණය ලැබෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද තමයි මේ වගේ එක දේවල් මම එයාගේ කෑම වලට එකතු කරලා ඒ අවශ්‍ය පෝෂණ එයාට ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඔන්න එහෙමනම් මේ තියෙන්නේ අද අපි කැරට් වලින් හදාගත්ත රසම රස කෑම. ඉතින් ඔයාලට පුළුවන් පුංචි බබාලට මේ